ඕනම දුරක සිටින අයව නෙත් මානයටම එක්කෙනක් Zoom කියන්නේ අපි හැමෝම දන්න ප්ලැට්ෆෝම් එකක්. ඉතින් අද අපි දැනුම චාරිකාවක යන්නේ Zoom ආයතනය පිළිබඳව. 2011 වර්ෂයේදී Cisco Webex ආයතනයෙන් එහි උපසභාපතිවරයෙකු වූ එරික් යුවන් මහතා තවත් ඉංජිනේරුවන් 40 දෙනෙකු සමග ඉවත්ව ගියේ නව සමාගමක් ආරම්භ කිරීමේ අරමුණින්. ඔහු විසින් ආරම්භ එම සමාගම SASB Incorporation ලෙස නම් වූ අතර වීඩියෝ දුරකථන වෙළඳපොළට අයත් සමාගමක් ලෙස එය පිහිට විය. මුලදී සමාගමකට ආයෝජකයින් සොයා ගැනීම අපහසු විය. නමුත් 2011 වසරේ ජුනි මාසයේදී SASB Incorporation ආයතනයට ඩොලර් මිලියන 3ක මූල්‍යමය සහායක් Webex නිර්මාතෘ සුබ්‍රා අයියර්, හිටපු Cisco SVP සහ සාමාන්‍ය උපදේශක ඩැන් ෂේන්මන් සහ වෙන්චර් කැපිටලිස්ට් කෙනෙක් වූ මැට් ඔකෝගෙන් මෙන්ම TSVC සහ බිල් ටයි වෙතින්ද ලැබුණි. 2012 වසරේදී සමාගම එහි නම Zoom ලෙසින් වෙනස් කරන ලදී. එම වසරේ සැප්තැම්බර් මාසයේදී සමාගම විසින් 15 දෙනෙකුට වීඩියෝ සම්මන්ත්‍රණ සඳහා සහභාගී විය හැකි බීටා අනුවාදය හඳුන්වා දුන්හ. ඔවුන්ගේ පළමු පාරිභෝගිකයා ලෙස Zoom ආයතනය විසින් ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සමග අත්සන් තබන ලදී. 1.0 අනුවාදය හඳුන්වා දීමත් සමග සමාජිකයන් 25කට සම්මන්ත්‍රණ සඳහා සහභාගී වීමේ හැකියාව ලබා දෙනු ලදී. ඉන් පළමු මාසය වන විට Zoom වෙත පරිශීලකයන් ලක්ෂ 4කට එක්ව සිටි අතර පරිශීලකයන් මිලියන සීමාව පසු කර යන්නට 2013 වසරේ මැයි මාසය වන විට Zoom ආයතනය සමත් විය. 2013 වසරේ ජුලි මාසය වන විට මෘදුකාංග සපයන්නන් සමග හවුල්කාරීත්වයන් ඇති කරගත් Zoom ආයතනය Works with Zoom වැඩසටහන නිර්මාණය කරන ලදී. එම වසරේ සැප්තැම්බර් වන විට ආයතනය සතුව ක්‍රියාකාරී පරිශීලකයන් මිලියන 3ක් ඉක්මවා ගොස් සිටියහ. 2015 දී Series C අරමුදල් ඩොලර් මිලියන 30ක් එක් කරගන්නට Zoom ආයතනය සමත් විය. එම වසරේදී 2.5 අනුවාදය දියත් කරන්නට කටයුතු කරන ලදී. එම වසරේදී ඩේවිඩ් බර්මන් මහතා සභාපති ධූරයට පත් වූ අතර පීටර් ගැස්නර් මහතා Zoom අධ්‍යක්ෂ මණ්ඩලයට එකතු විය. 2017 වසරේ අප්‍රේල් මාසයේදී Zoom මගින් වෛද්‍යවරුන්ට රෝගීන් වෙත දුරස්ථ උපදේශන පැවැත්වීම සඳහා ඉඩ සලසන පරිමාණය කළ හැකි ටෙලිෆෝන් නිෂ්පාදනය දියත් කරන ලදී. 2017 දී Zoom විසින් පළමු පරිශීලක සමුළුව පවත්වන ලදී. 2019 වසරේ අප්‍රේල් 18 දින සමාගම පබ්ලික් කම්පැනි එකක් ලෙස NASDAQ හි ලයිස්තුගත කරන ලදී. පළමුවට Zoom සමාගම ලාභ ලබන ලද්දේ 2019 වසරේදීය. COVID-19 වසංගත තත්ත්වයේ පැමිණීමෙන් පසුව උද්ගත වූ දුරස්ථ වැඩ, දුරස්ථ අධ්‍යාපනය සහ දුරස්ථ සමාජ සම්බන්ධතා වැඩිවීම හේතුවෙන් එම කාලය තුළ Zoom සමාගමේ ශීඝ්‍ර වර්ධනයක් සිදු විය. එම කාලයේදී පස්වෙනියට වැඩිම භාගත කිරීම හිමි ජංගම දුරකථන යෙදුම වීමට Zoomට හැකියාව ලැබුණි. 2020 වසරේ මැයි මාසයේදී Zoom සමාගම විසින් end-to-end encryption සමාගමක් වන Keybase ආයතනය මිලටගත් අතර 2020 ජුනි වන විට ඩේමන් හාපර් කැම්බෙල් නම් ප්‍රධාන විවිධත්ව නිලධාරියාව බඳවා ගන්නා ලදී. 2021 වර්ෂයේදී වීඩියෝ ඇමතුම්වල ඇතිවන භාෂා බාධාවන් වැළලීම සඳහා Zoom විසින් කෘත්‍රිම බුද්ධිය පදනම් වූ භාෂා පරිවර්තක සමාගමක් වන Kite සමාගම මිලට ගන්නා ලදී. 2023 දී Zoom වේදිකාව පුළුල් කිරීම උදෙසා Workvivo අත්පත් කරගන්නා ලදී. 2024 වර්ෂයේදී ආයතනයේ නම Zoom Communications Incorporation ලෙස වෙනස් කරන ලදී. 2025 වර්ෂයේ මාර්තු මාස 27 වන දින වන විට ආයතනයේ සතුවත්කම ඩොලර් බිලියන 23.44ක් පමණ වේ. ඉතින් යාළුවනේ අද අපි දැනුම චාරිකාවක ගියේ Zoom ආයතනය පිළිබඳව. ඉතින් මෙතනින් මේ වීඩියෝ එක අවසන් වෙනවා. තවත් අලුත් වීඩියෝ එකක් අරන් ඉක්මනින්ම එනකන් ඔබ සැමට සුබම සුබ දවසක්.